ආයිබෝන් යාළුවනේ ඉතින් අදත් ගෙනල්ලා තියෙනවා අලුත් වීඩියෝ එකක් ඔයාලට. මේ වීඩියෝ එකෙන් ගෙනාවේ වගේ PC එක හරි ලැප් එක හරි අනිවාර්යෙන්ම හිඩන් සෙටින් තියෙනවා. අන්න ඒ හිඩන් සෙටින් පහක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඉතින් channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ යාළුවන්ටත් ඔයාලගේ යාළුවන්ට share කරන්න මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් අපේ WhatsApp channel එක තාමත් follow කරේ නැත්නම් follow කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු මේ හිඩන් සෙටින් පහ බලන්න. හරි යාළුවනේ අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ පහළ තියෙන බැටරි අයිකන් එක ඔබලා බැටරි එකේ performance වැඩි කරගන්න යන්නේ. ඉතින් බැටරි අයිකන් එක ඔබලා මේ තියෙන ලයින් එකේ ඒවා දෙන්න best performance කියන option එකට best performance කියන එක වැඩි කරන්න. ඒක තමයි පළවෙනි අපේ ටිප්ස් එක. එහෙනම් අපි දෙවෙනි එක බලමු මේකෙන් පස්සේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් ඔයාගේ PC එකේ කරන වැඩ ඒ වගේම ගොඩක් දේවල් ස්පීඩ් කරගන්න. හරි අපි දෙවන ට්‍රිප්ස් එක තමයි මේ කරන්න යන්නේ. මම මේකට ගිහින් ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් වලට ඊට පස්සේ යන්න එතන තියෙන ස්ටාර්ට් අප් කියන ටැබ් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒ ටැබ් එක ඕපන් කරගන්නට පස්සේ එන්න එතන enable වෙලා තියෙන ඔක්කොම disable කරගන්න ඕනේ. ඒක තමයි අපේ දෙවෙනි ට්‍රිප් එක. හරි අපේ තුන්වෙනි එක තමයි මේ කරන්න යන්නේ. සර්ච් බාර් එකට ගිහින් storage scenes කියලා සර්ච් කරන. ඊට පස්සේ turn on storage scenes කියලා එකක් එනවා. අන්න ඒක ඕපන් කරගෙන මෙන්න මේ තියෙන උඩ තියෙන එකට ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. ටික් එක දාගත්තට පස්සේ ඉතින් මේකෙන් වෙන්නේ රීසයිකල් වන දේවල් අනිවාර්යෙන් රීසයිකල් බින් එකට යනවා. ඒවා අනික ඉතුරු වෙන්නේ නැහැ, කෑෂ් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඩිලීට් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. හරි අපේ හතරවෙනි එක තමයි මේ අපි දැන් කරන්න යන්නේ. මේකේ ප්‍රයිවසි සෙටින් වලට යන්න ඕනේ. ඊට පස්සේ තියෙන ඔක්කොම මේවා ටික් ඔෆ් කරගෙන යන්න ඕනේ. ඒක ඉතින් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙන එක නැති වෙන්න බලපාන. හරි ඉතින් අපේ හතරවෙනි තමයි මේක නෝට්පෑඩ් එක ඕපන් කරගන්න ඕනේ. මේ කීබෝඩ් ටිප්ස් ටිකක් කියලා දෙන්නේ. හරි ඊට පස්සේ ඔයා Windows එකයි V1යි ඔබලාට පුළුවන් ක්ලිප්බෝඩ් එක ඕපන් කරගන්න. මෙන්න මේ වගේ ඔයා කොපි කරගත්ත දෙයක් නැවත නැවත ගන්න පුළුවන් ක්ලිප්බෝඩ් එකකින්. හරි ඊට පස්සේ Windows එකයි dot එකයි ඔයාලට පුළුවන් emoji panel එක ඕපන් කරගන්න. එහෙනම් මෙච්චරයි තමයි කියන්න තියෙන්නේ. හරි අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු. සුබ